ලස්සන දවසක් මගේ යාළුවන්ට තවත් බියුටි සීක්‍රට් එකකින් මම ඔයාලව හම්බ වෙන්න ආවා. ඔයාලගේ ප්‍රශ්නවලට ගොඩාක් ගැලපෙන උත්තරයකුත් එක්ක. පින්ඩ තෙල් කියන කාරණාවත් එක්ක සම්බන්ධ වෙන මේ වීඩියෝ එක කොහොමද පින්ඩ තෙල් මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කියලා බලන්න මේ වීඩියෝ එක අවසාන වෙනකන් ස්කිප් කරන්න නම් එපා. මං කලින් කරපු වීඩියෝ එකටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙන මේක අවස්ථාවක් කරගන්නවා. ඔයාලට ගොඩාක්ම ස්තුතියි. මං හදවතින්මයි මේ ස්තුතිවන්ත වීම කරන්නේ. ඉතින් යාළුවනේ මම මුලින් පෙන්නපු සීරම් එකේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි රත් හඳුන්. ඒ වගේම තමයි මම නයිට් ක්‍රීම් එක විදියට පාවිච්චි කරන ක්‍රීම් එකේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක කිව්වොත් ඒක තමයි පින්ඩ තෙල්. පින්ඩ තෙල් වල තියෙන සැබෑ සාරය අපේ මූණට ඇප්ලයි කරගන්න විදිහක් හොයා ඉන්න අතරතුර තමයි මම මේක try කරලා බැලුවේ. පින්ඩ තෙල් කිව්වහම ඒක කකුලේ ආලේප කරනකොට ලොකුවට ආලේප කරාට මූණට ඩ්‍රොප් එකක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් දවස් 4 ඩ්‍රොප් 7ක් දාලා හදාගත්තු මේ ක්‍රීම් එකට මම හදාගත්තු කලින් තෙල් එකත් ඇප්ලයි කරා. ඇයි ඔයා නයිට් ක්‍රීම් එකට පින්ඩ තෙල් ඇඩ් කරගත්තේ කියලා ඇහුවොත් මෙන්න මේක තමයි උත්තරේ. කකුලේ රෑෂ් එකකට මම පින්ඩ තෙල් භාවිතා කරමින් හිටියා. මාස 3ක විතර ඉඳලා මම ඒක භාවිතා කරපු නිසා මම පින්ඩ තෙල් ගැන තව ටිකක් හොයලා බැලුවා. මම බැලුවා මේක මට මූණේ ආලේප කරන්න බැරිද කියලා. රාත්‍රී කාලයේ මූණේ ආලේප කරලා මගේ මූණේ තියෙන තෙල් ගතිය තවත් වැඩි වුණා. මම හිතුවා මේකේ තියෙන ගුණාත්මක භාවය ගන්න පොඩි ඩ්‍රොප් එකක් ඇති කියලා. මම හොයාගත්තු ක්‍රමයකට සතියකමාරක් තිස්සේ මම මේ නයිට් ක්‍රීම් එක ආලේප කරනවා. මගේ හැමේ සැබෑම වෙනසක් ඇති වුණා යාළුවනේ. හස්බන්ඩ් පවා දෙපාරක් මං දිහා බලන්න පටන් ගත්තා. මේ අමංකෝමයි කියන්නේ. ඉතින් මේ ක්‍රීම් එකට මේ සීරම් එකේ තියෙන නෑකම මොකද්ද? අපි දැන් සීරම් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. සීරම් එක මම හැදුවේ යාළුවනේ අපේ මූණ ප්‍රිපෙයාර් කරගන්න ඕනේ. මොකද අපි බැරලෝහ වලින් යුතු ක්‍රීම්, එතකොට දවසම පුරාම කුණු දූවිලි, ඒ දේවල් එක තමයි අපි ඉන්නේ. කියන්නේ අපි කෘත්‍රිම පරිසරයක රසායනිකයන් පිරි පරිසරයකනේ ඉන්නේ. අපි මේ දේවල් ඔක්කොම ඉවත් කරලා අපි ස්වභාවිකත්වයට එක්ක එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ක්‍රීම් එක අපි ඇප්ලයි කරන්න ඕනේ. දැන් අපි බලමු මේ සීරම් එක කොහොමද හදාගන්නේ කියලා. ඇලෝවෙරා ජෙල් තේ හැඳි දෙකක් අපි ඇප්ලයි කරනවා මේකට. ඊට පස්සේ ඒකට රත් හඳුන් තේ හැන්දක්ම දාන්න. මම මෙතන අඩු ප්‍රමාණයෙන් පෙන්නුවට තේ හැන්දක් දාන්න. ඊට පස්සේ අපි එකතු කරනවා දෙහියුෂ තේ හැඳි භාගයක්, මීපැණි තේ හැඳි භාගයක්. මේ ටික තමයි අපි සීරම් එකට එකතු කරගන්නේ. මේ ටික හොඳට මික්ස් කරගෙන අපිට මේක බොටල් එකකට දාලා ෆ්‍රිජ් එකේ තමයි තියාගන්න වෙන්නේ. මොකද දෙහි එකතු කරන නිසා අපිට පොඩ්ඩක් මේක කල් තියාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සතියක වගේ ප්‍රමාණවත් වෙන විදිහට තමයි මම මේ සීරම් එක හැදුවේ. කුරුලෑ සහිත ගොඩාක්ම ආසාදිත හමක් තියෙන කෙනෙක්ට වුණත් හැමදාම භාවිතා කරන්න ඕන සීරම් එකක්. පුළුවන් වෙන සීරම් එකක් මේක. ඒ කියන්නේ මේ ක්‍රීම් එක ආලේප කළත් නැතත් මේ සීරම් එක ගාලා පැය භාගයක් තියලා හොදලා තියලා ඇලෝවෙරා ජෙල් ටිකක් දාලා නිදාගත්තත් නින්දර කලින් ඒ දේ කරත් ඒක ප්‍රමාණවත්. ඒ තරම් මේ සීරම් එක ගොඩාක් වටිනවා. සීරම් එක ගෑවට පස්සේ මෙන්න මේ වගේ ඩ්‍රයි වුණාට පස්සේ අපිට පේනවා ටිකක් රත් හඳුන් ටිකක් මතු පිටට ඇවිල්ලා මේක පොඩ්ඩක් සියුම් ස්ක්‍රබ් කරන ගමන් ඉවත් කරගන්න තමයි ඕනේ. ඊට පස්සේ උණුසුම් පේන්සුවක් වගේ අරගෙන මූණ පොඩ්ඩක් තෙතමාත්තු කරලා ඊට පස්සේ තමයි අපි ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා ගැටලු තිබුණොත් අනිවාර්යෙන් කියන්න. දැන් ඊළඟට අපි යන් ක්‍රීම් එක හදාගන්නේ කොහොමද බලන්න. මං කලින් කරපු වීඩියෝ එකේ ඔයිල් එකක් හදාගත්තා. ඒ ඔයිල් එකත් මම මේ ක්‍රීම් එකට ඇප්ලයි කරා. එතකොට යාළුවනේ ඔයාලා මේ ක්‍රීම් එක හදනකොට කලින් තෙල් එක හදාගන්න ඕනි. ඔයාලට ඒක හදන හැටි මම අවසානයේ මේ වීඩියෝ එකේ එකතු කරන්නම්. කලින් වීඩියෝ එක බලපු අය ඇත්තටම දන්නවා. එහෙනම් අපි යන් ක්‍රීම් එක හදාගන්න. පින්ඩ තෙල් ඩ්‍රොප් 7ක් අපි මුලින්ම එකතු කරගන්නවා. ඊට පස්සේ මම අර හදාගත්ත දෙහි ලෙමන් ඔයිල් එකෙන් ඩ්‍රොප් 14ක් එකතු කරනවා. ඇත්තටම පින්ඩ තෙල් එක ඩ්‍රොප් එකක තියෙන ගුණාත්මක භාවය හොඳටම ප්‍රමාණවත් මූණට. ගොඩාක් තෙල් ආලේප කරන්න අවශ්‍ය නැහැ මූණට. එහෙම වුණාම වෙන්නේ අනවශ්‍ය තෙල් ස්වභාවයක් මූණට ඇවිල්ලා අපට අපහසුතාවයටපත් වෙනවා. රාත්‍රී කාලේ මේක ආලේප කරගෙනත් ඉන්න අමාරුයි. ඇලෝජෙල් අපි දාගන්නවා මේකෙදි තේ හැඳි දෙකක්. එහෙම දාලා හොඳට මික්ස් කරනවා යාළුවනේ. මේකේ පුදුම සිසිලසක් තියෙන්නේ. හොඳට ඇබ්සෝබ් වෙනවා.
මේක ඇත්තටම රිසල්ට් එකත් ඒ වගේමයි. මුලදී මට පුංචි වෙනසක් ආවා. මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඒ දේවල් ඔක්කොම එළියට ආවා. චූටි බිබිලි වගේක් තිබ්බ ඔළුවේ ඒව මතුවෙන්න ගත්තා. හැබැයි ඒව ඔක්කොම ඉවත් වුණා. මේ මං කිව්ව විදිහට මේක කරලා බලන්න. මේක ඇත්තටම පුදුම විදිහට හොඳටම ඇබ්සෝබ් වෙන හරිම ඒ කියන්නේ අපහසුතාවයක් එන්නෙම නැහැ. ඒ තරම් පුදුම සිසිලසක් තියෙන රාත්‍රී කාලේ ආලේප කරගෙන ඉන්න කිසිම අපහසුතාවයක් නැහැ. මං හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි අනිවාර්යයෙන්ම. මොකද මගේ රිසල්ට් එක උපරිමයි. මට මාසයක් පාවිච්චි කරන්න අවශ්‍ය වුණේ නැහැ යාළුවනේ. සතියකමාරකින් පුදුම වටිනා රිසල්ට් එකක් මට ලැබුණා. කාර්යබහුල ඔයාලගේ කාලය දවසක් පොඩ්ඩක් වැය කරලා පුංචි වෙලාවක් මේ රිසල්ට් එක අනිවාර්යෙන් ඔයගොල්ලොත් ගන්න යාළුවනේ. තෙල් එක හදාගන්න හැටි තමයි මම මේ දාලා තියෙන්නේ. මගේ කලින් වීඩියෝ එක බලන්න. ඒකේ සවිස්තරාත්මකව තියෙනවා. මම මේ එකතු කරේ ඔයාලට මේක බලලා අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඔයගොල්ලන්ගේ කාර්යබහුලතාවයත් එක්ක ඇත්තටම එහෙම බලන්න උනේ නැතොත් කියලා. ඉතින් තෙල් එක මේ විදිහට හදාගෙන තෙල් එක අපි ඩ්‍රොප් විදිහට ගන්න පුළුවන් විදිහට බඳුනකට දාගත්තාම ඒ ඩ්‍රොප් තමයි මම එකතු කරේ අපේ පින්ඩ තෙල් ෆේස් ක්‍රීම් එකට. ඒක නයිට් ක්‍රීම් එකක් ඇත්තටම. ඉතින් මේකේ රිසල්ට් එක නම් උපරිමයි. මට සතියකමාරයි ගියේ. ආයි මම ඒ ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ හරහා ඔයාලට ගොඩක් බියුටි සීක්‍රට් දැනගන්න පුළුවන් වෙයි. දිගටම රැඳිලා ඉන්න. අනිවාර්යෙන් මගේ අත්දැකීම් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ආදරණීය මගේ යාළුවන්ට සුබම සුබ දවසක්. ඉන්ගෙන් නම්